මම හැදුනේ වැඩුනේ නුවර ලස්සන පරිසරයක. හැම සැප පහසුකමක්ම මැද්දේ. ඒත් මගේ හිත නතර වුණේ මීට අවුරුදු කිහිපයකට කලින් අපි අපේ බටපොළ තියෙන මහගෙදරට ගිය නිවාඩුවකදී. ඒ ගමේ තිබුණේ පුදුම නිස්කලංක බවක්. එහෙදි තමයි මට සසිඳුව හම්බුනේ. සසිඳු හිටියේ අපේ මහගෙදරට ටිකක් එහායින් තිබුණ පුංචි ගෙදරක. එයාට අම්මෙක් තාත්තෙක් හිටියේ නැහැ. හිටියේ පන වගේ ආදරය කරන මල්ලි විතරයි. සසිඳු හරිම දුප්පත්. ඒත් එයාගේ ඇස්වල තිබුණේ ලොකු අභිමානයක්. අපි දෙන්නම ඒ වෙනකොට උසස් පෙළ ඒ ලෙවල් කළා. මම නුවර ඉඳන් විෂය කරුණු හොයද්දී සසිඳු බටපොළ ගමේ කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කළා. මම ගමේ ගියපු හැම වෙලාවකම අපි වැවරවුමේ වාඩි වෙලා හීන මැව්වා. ඔයා ලොකු සල්ලිකාර පවුලක කෙල්ලෙක්. මට දෙන්න දෙයක් නැහැ නෙත්මි. සසිඳු දවසක් කිව්වා. මට වාගේ සල්ලි වැඩක් නැහැ සසිඳු. මට ඕන ඔයාගේ ඔය හයිය විතරයි. මම එයාගේ අත තද කරලා අල්ලගත්තා. අන්තිමේදී අපේ මහන්සිය අපිට ප්‍රතිඵල දුන්නා. අපි දෙන්නම එකම කැම්පස් එකට තේරුණා. මම නුවරින් කොළඹට එද්දි සසින්දු එයාගේ මල්ලිවත් අරගෙන කොළඹ ආවේ ජීවිතේ දිනන්න ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.